අද අපි බලමු ස්ක්‍රන්චි 45ක ලොකු ඕඩර් එකක් මම රෙඩි කරපු විදිහ. ඉතින් මේක හදිස්සියේ සතියක් වගේ ඇතුළත දුන්න ඕඩර් එකක්. මගේ අනිත් හෑන්ඩ්මේඩ් අයිටම්ස් මේකින් එක්ක මට ඇත්තටම වෙලාවක් නැති නිසා මේක මම හදිස්සියේ කරපු ඕඩර් එකක්. ඉතින් මේක මම ලයක් දපාලක් නැතුව අම්මයි හදිස්සියෙම මහපු ලෑස්ති කරපු ඕඩර් එකක්. මොකද මේ කලර් එකෙන් රෙදි ගොඩක් තිබ්බෙත් නෑ මම ළඟ. ඉතින් රෙදි හොයලා ගිහින් ගෙනල්ලා ඒවා කපලා මින්මට මහලා මේවට ලාස්ටික් ඇටච් කරලා ඊපස්සේ ආයෙ මහලා මේ ඕඩර් එකේ ස්ක්‍රන්චි 45ම ගොඩක් ඉක්මනින් සහ ගොඩක් කලබලෙන් මම ලෑස්ති කරේ අම්මත් එක්ක එකතු වෙලා. ඉතින් මගේ මේ වැඩවලට මගේ අම්මා ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මේ හදිසිය අම්මයි මායි දෙන්නම රැයක් දවල්ක් නැතුව මහන බව ඔයාලට පේනවනේ මේ වීඩියෝ ක්ලිප් වලින්. ඉතින් මේක හදිසියෙන් මහලා දවස් 3ක් වගේ ඇතුළත රෙඩි කරා. ඇත්තටම දවස් 3ක් යන්නේ නැහැ. අනිත් වැඩත් එක්ක ගෙදර අනිත් වැඩ. ඒකට මගේ අනිත් ඕඩර්ස් වල හදන ගමන් තමයි මම මේ වැඩේ කරේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකො මම මේ ඕඩර්ස් වලට රෙඩි වෙන විදිහ. දැන් ඔයාලා බලන්න නැත්නම් මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන සද්ද මොකද්ද කියලා හොයගාවිලි ඇත්තටම ළමයි වහිනවා. ඒක ගණන් ගන්න එපා. ඉතින් මම මේ විදිහට කවරින් එකකට මේ ස්ක්‍රන්චි 45ම පැක් කරලා ලස්සනට ඊළඟට මේ ඕඩර් එක මට අරන් දුන්න මංගිට. ඉතින් මම මගේ චුටි කාලේ යාළුවෙක් මේ මංගිට මම මගේ ගානේ ෆිල්ටර් මැටීරියල් එකෙන් හදපු ස්ක්‍රන්චි දෙකකුත් ඇටච් කරා මේ ඕඩර් එකට. ඒක එයා ගානේ. එයාට මම ගානේ. ඉතින් මෙයාගේ ඩිප්ලෝමා එකේ මොකක් හරි යාළගේ ප්‍රෝග්‍රෑම් එකකට තමයි මේ කලර් එකෙන් යාළට මේ ස්ක්‍රන්චි ඕන. යාළගේ ටීම් එකේ හරි යාළගේ බැච් එකේ ඉන්න ළමයි ටික දෙනාට. ඉතින් එයා මේ ඕඩරේ මට අරගෙන දුන්නා. අක්කේ මේ මගේ කැම්පස් එකේ මෙහෙම දෙයක් වෙනවා. අක්කට පුළුවන් දෙයක් කැම්පස් එකේ ප්‍රෝග්‍රෑම් එකට මෙහෙම දෙයක් හදලා දෙන්න කියලා තමයි යා මට ඕඩර් එක දුන්නේ. ඉතින් මම මගේ ස්ක්‍රන්චි එකට යන කොස්ට් එක යාට අඩු කරලා තමයි කිව්වේ. මොකද නංගි හිතවත්කමට මට හදන්න ඕඩර් එකක් නේ. ඉතින් ඒ හින්දා ඒ වගේම මම ගාන යාට ස්ක්‍රන්චි දෙකකුත් ඇඩ් කරා මේකට. ඉතින් ඊට පස්සේ මේ කවරින් එකට ස්ක්‍රන්චි ඔක්කොම ටික ඇටච් කරලා ඊළඟට ෆ්‍රී යාට මං ගානේ දුන්න මේ ස්ක්‍රන්චි ටිකත් ඇඩ් කරලා මම ඕඩර් එක යාලට බාර දුන්නා. ඉතින් මේක බලාගෙන ඉන්නකොට තව චූටි ඔපොසිට් තියෙන වීඩියෝ ක්ලිප් එකේ අන්තිමට මොකක්ද දන්නවද? මම ඒ කාලේ ඔරිෆ්ලේම් හර්බ්ලයින් ඒ වගේ ඒ ප්‍රොඩක්ට් දෙක ගෙදර ඉඳගෙන සෙල් කරා මම. ඉතින් ඔයාලා දන්න ප්‍රොඩක්ට් දෙකනේ ස්වීඩන් ප්‍රොඩක්ට් එකක් තමයි ඔරිෆ්ලේම් කියන්නේ. ඉතින් ඊළඟට හර්බ්ලයින් නම් ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ දෙකම දැන් මම කරන්නේ නැහැ. හේතුව ඔරිෆ්ලේම් එකේ ඕඩර්ස් නම් ගන්න විදිහක් නැත්නම් ඔරිෆ්ලේම් කම්පැනි එක දැන් ලංකාවේ නැහැ. එතකොට හර්බ්ලයින් එක නම් මට ජොබ් එකත් එක්ක මගේ වැඩත් එක්ක මට ඒක මිස් වුණා. අන්න ඒ නිසා ඉතින් ඔයාලා බලන්න හර්බ්ලයින් ඒවා නම් කීයද කියලා මම ෂුවර් නැහැ. හැබැයි මම බිස්නස් එක කරන කාලේ මම මේ දේවල් සෙල් කරන්න ෆොටෝ ගහපු විදිහ තමයි ඔයාලට මම මේ ඇටච් කරලා තියෙන්නේ. ඉතින් ඒ ටිකත් බලාගෙන යන්න නිකන් ආසාවට මෙමරි එකක් විදිහට මම දැම්මේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලටත් මේ වගේ ඕඩර්ස් තියෙනවා නම් සතියකට වගේ කලින් අපිට ඕඩර් එක පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් බයි. මට දෙයක් කියන්න මතකුණා ළමයි. මම මේ ෆොටෝස් ඔක්කොම ගැහැව්වේ J1 ෆෝන් එකකින් ඒ කාලේ. ගිහින් එන්න බයි.